2026 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විවිධ කතාබහක් ඇති වෙලා තියෙනවා. මේකෙදී අපි දරුවන්ගේ පැත්තෙන් බලන්නේ මේ දරුවන්ගේ පැත්තෙන් බලනකොට ප්‍රධාන වශයෙන්ම තව අපි නියම කර තිබෙන දිනයට තියෙන තව මාසයකට ආසන්න කාලයක් අගෝස්තු 10 වෙනිදා වෙන්න. ඉතින් මේ කාලේ තුලදී මේ විභාගය පැවැත්වෙනවද කල් යනවද කියන ඒ දෙගිඩියාව සමහර වෙලාවකට ඇති වෙනවා කියලා අපිට පෙනී යනවා. මොකද ඒක විවිධ පාර්ශවයන් විසින් විවිධ අරමුණු සඳහා මේ කාරණය ඉස්මතු කරන නිසා. මේ කාරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ස්ථාවරය පසුගිය ඉරිදා දිනේදී නිකුත් කරා මාධ්‍ය නිවේදනයක් මගින්. එහි අපි සඳහන් කරලා තියෙනවා හේතු කීපයක් මත අපි සලකනු ලබන නිර්ණායක කීපයක් මත අපොස උසස් පෙළ විභාගය අපි කල් දැමීමට අපිට හේතුවක් නොමැති බව. මෙහි අපොස උසස් පෙළ විභාගය සඳහා දින නියම කිරීමේදී අපි සලකා බලනු ලබන ප්‍රධානම නිර්ණායකය වන්නේ අපොස උසස් පෙළ පන්ති ආරම්භ වුණාට පස්සේ, කියන්නේ සාමාන්‍ය පෙළ අවසන් වෙලා නිල වශයෙන් අපොස උසස් පෙළ පන්ති ආරම්භ කරාට පස්සේ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනය දක්වා වන පාසල් පැවැත්වෙන දින ගණන. ඒ පාසල් පැවැත්වෙන දින ගණන කියන එක තමයි විශේෂිත අපි සලකා බලන සාධකය වන්නේ. එතකොට මේ සාධකය සැලකිල්ලට ගෙන තමයි මේ තීරණය අපි ගනු ලබන්නේ. 2026 අගෝස්තු 10 වෙනි දින 2026 අපොස උසස් පෙළ විභාගය ආරම්භ වෙන බව අපි මුලින්ම දැනුම් දීම කරනු ලබන්නේ 2025 9 වෙනි මාසේ 11 වෙනි දින පාසල් කාලසටහන අපි නිකුත් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. ඒ පාසල් කාලසටහනේ පැහැදිලිව සඳහන් වෙනවා මේ විභාගයේ පැවැත්වෙන කාලවකවානු. මේ විභාගයේ පමණක් නෙවෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන කාලවකවානු වගේම අධ්‍යාපන පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ තෙවන වාරයේ ආදී වශයෙන් මේ වාර සටහන් සහ නිවාඩු දෙන කාල සීමාවන් පිළිබඳව මෙහි සටහන් මේම නිවේදනයේ සඳහන් වෙනවා. ඒ නිල නිවේදනයේ. ඊට පස්සේ මේ නිවේදනයේ පදනම් කරගෙන විභාග දෙපාර්තමේන්තුව විසින් 9/15 වෙනි දින වෙන විට විභාග දෙපාර්තමේන්තුව විභාග කාලසටහන නිකුත් කරනවා. 2025 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී. එතකොට ඒක නිසා අපි මෙතනදී අපිට කියන්න තියෙන කාරණය වෙන්නේ අගෝස්තු මාසේ 10 වෙනිදා විභාගයේ තියෙන බවට ගත්ත තීරණය හදිසියේ ගත්ත තීරණයක්වත් එහෙම තීරණයක් නෙමෙයි. ඒ තීරණය සියලු කරුණු සලකා බලා නිසි කාලයේදී අපි තවදුරටත් ඒ දින වකවානු ලබා දෙමින් ගත්ත තීරණයක්. එතකොට ඒ තීරණයට පදනම් වන්නේ අර මම කලින් කිව්වා වගේම පාසල් පවත්වන දින සංඛ්‍යාව. එතකොට මේ වර්ෂයේදී මේ කියන දිනේට දින අපි අගෝස්තු 10 වෙනිදා කියලා දින සැලකුවොත් ඒ අගෝස්තු මාසයේ විභාගය තියෙන දින වෙනකොට දිනේ වෙන විට පාසල් පවත්වන දින සංඛ්‍යාව 343ක් වශයෙන් අපි ගණනය කරලා තමයි මේ දිනය ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. අපි කලින් නිවේදනය කරා වගේම අවශ්‍ය දින සංඛ්‍යාව අපොස උසස් පෙළ නිර්දේශය අවසන් කිරීමට යෝජිත නැත්නම් නියම කර තිබෙන දින සංඛ්‍යාව දින 300ක් එහෙම නැත්නම් කාල පරිච්ඡේද 600ක් ඒ පදනම මත ඉඳලා මේ දින සංඛ්‍යාව තමයි අපි තීරණය කරලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් කියලා මේ කාලේ ප්‍රමාණවත් වීම මත අපි උසස් පෙළ විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. වෙන සාධකයක් මේකෙදී අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම දෙවන වර පෙනී සිටින සිසුන් සම්බන්ධෙනුත් අපි කල්පනා කරලා තියෙනවා. මොකද මේ වර දෙවන වර පෙනී සිටින දරුවන්ට විභාගයේ ප්‍රතිඵල අපොස උසස් පෙළ ප්‍රතිඵල කලින් වාරයේ ප්‍රතිඵල නිකුත් කළ දිනේ සිට ඒ කියන්නේ මාර්තු 31 වෙනිදා වෙනකොට ප්‍රතිඵල නිකුත් කරා මේ වර. ඒතකොට ඒ දිනේ සිට මේ දිනේ දක්වා මාස 4කුත් දින 10ක කාලයක් තියෙනවා. සමහර වර්ෂවලදී ඊට අඩු ප්‍රමාණ වලින් තමයි මේ කාල පරිච්ඡේදය ලබා දීලා තියෙන්නේ. ඒක නිසා මෙතනදී අපි විශ්වාස කරන විදිහට කිසිදු දරුවෙකුට විශේෂ අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඕන කෙනෙකුට ඒක විභාගයක් පවත්වනකොට ඒක ස්වභාවිකයි. තව කාලයක් තිබුණොත් හොඳයි කියලා හිතෙන එකත් සාධාරණයි. නමුත් අපි මේ පද්ධතිය කළමනාකරණය කරන අවස්ථාවේදී අපිට යන්න වෙන්නේ යම් නිර්ණායක පදනම් කරගෙන